සත්‍යවාදී ගුවන් තරංග වියමන යුග දෙකක වෙනස රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ තුන්වන ශ්‍රේණියේ පුරප්පාඩු 1989ක් සඳහා බඳවා ගැනීමේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පළමු අදියර පසුගිය 21 සහ 22 දිනවල කාසල්වේදිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වින සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ තනතුර සඳහා පුරප්පාඩු පවතින කොළඹ ගම්පහ මහනුවර නුවර එළිය ගාල්ල යාපනය අම්පාර ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට මෙම බඳවා ගැනීම් සිදු කෙරුණු ඇත. ඉහත තනතුරු සඳහා අයදුම්පත් 92,000කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි බස්නාහිර පළාතෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් 2800ක් 21 සහ 22 දිනවල ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවරගෙන තිබුණි. ඉහත තනතුර බඳවා ගැනීමට අදාළව 24 වනදා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේදී සහ මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රික්කයේදී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මෙයට අමතරව ජාතික හා පළාත් පාසල්වල සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා පැවැත් වූ තරංග විභාගයේ සඳහා උපාධිධාරීන් 1,60,000කට අධික පිරිසක් අයදුම්පත් යොමු කර තිබූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවති මෙම තරංග විභාගය 24 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1048කදී පවත්වනු ලැබීය. රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් 66,991ක් සහ අනෙකුත් අයදුම්කරුවන් 96,442ක් මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබූ බව සඳහන් වේ. විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 323 දෙනෙකුටද විභාගය සඳහා ඉදිරිපත් වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සපයා තිබුණි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේ රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක් සැලසුම් කර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩු 3ක් සහ අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුත්තක් හේතුවෙන් අදාළ විභාගය අත්හිටුවීමට කටයුතු කෙරින. සියලු නඩු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව රටේ සමස්ත ගුරු හිඟයට පිළියම් සැපයීමේ අරමුණෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මෙන්ම අනෙකුත් උපාධිධාරීන්ටද පෙනී සිටිය හැකි ලෙස මෙවර විභාගය පවත්වනු ලැබීය. මෙය ලංකාවේ මෑත ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන දෙකකි. සෞඛ්‍ය සේවයේ කනිෂ්ඨ සේවා පත්වීම් සම්බන්ධයෙන් ගත් කල මෙතෙක් පැවති ක්‍රමය වූයේ දේශපාලන පත්වීම් ලබා දීමය. පසුගිය සමයේ මෙරට රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබුණේ සේවයේ අවශ්‍යතාව අනුව නොව දේශපාලන අවශ්‍යතා අනුවය. දේශපාලකයන්ට උපකාර කළ අයට ප්‍රතිඋපකාර කරන තැන් බවට රාජ්‍ය ආයතන පත් කෙරින බඳවා ගැනීම් පටිපාටියේ විනිවිද භාවයක් හෝ ක්‍රමවත් භාවයක් පැවතියේ නැත. රජයේ රැකියා මුදලට අලවි වූ අවස්ථා පැවති බව ප්‍රකට රහසකි. උපාධිධාරීන් පවා රැකියාවක් ගන්නට දේශපාලකයන් පසුපස යාමට සිදු වී තිබුණි. ඇතැම් විට ශාරීරික අල්ලස් දීමට පවා සිදුවිය. ඒ හේතුවෙන් රාජ්‍ය සේවය නුසුදුස්සන්ගෙන් පිරුණි. රටට බරක්ව පැවතිනි. දේශපාලනයෙන් තොරව රාජ්‍ය සේවයට විධිමත් ආකාරයට බඳවා ගැනීම් දැන් සිදුවෙමින් ඇති බව ඉහත නිදසුන් දෙකින් පෙනේ. ඉස්සර ආණ්ඩුව පාක්ෂිකයන්ගේය, වත්මන් ආණ්ඩුව පොදු ජනයාගේය. වර්තමානය අතීතයෙන් වෙනස් වන්නේ එසේය. පිටපත අනුරකේ එදිරි සූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.